මේ ස්මාර්ට් ෆෝන් එකේ විශේෂත්වය තමයි මේකේ තියෙන බෙසල් එක. ඇත්තටම මේකට තියෙන්නේ 0.7 mm තරම් මාරම තින් බෙසල් එකක්. ඒ කියන්නේ මේකට 97.5% ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකක් තියෙනවා. ඉතින් මේක මාරම ලස්සනයි. ඩිස්ප්ලේ එක විතරක්ම වගේ තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේකේ බෙසල් එකක් පේන්නේ නැති තරමට මාරම තින් බෙසල් එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන්නේ. මීට අමතරව මේ ස්මාර්ට් ෆෝන් එකේ thickness එක ගත්තත් මේකට තියෙන්නේ 5.49 mm තරම් මාරම thickness එකක්. ඒ කියන්නේ අපි දැනට පාවිච්චි කරන iPhone Air වගේ ස්මාර්ට් ෆෝන් වලට සාපේක්ෂව ගත්තත් සෑහෙන අඩු thickness එකක් තමයි අපිට මේ ස්මාර්ට් ෆෝන් එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන් එකේ MediaTek Dimensity 7100 කියන chipset එක තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ පිටිපස්සේ අපිට playful LED set එකක් බලා ගන්න පුළුවන්. මේක අපිට call එකක් එද්දී, alert එකක් එද්දී, notification එකක් එද්දී playful reaction එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් මේ ස්මාර්ට් ෆෝන් එකත් concept ස්මාර්ට් ෆෝන් එකක් විදිහට තමයි රිලීස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සඳහන් කරලා නැහැ මේක මාකට් එකදී ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේද නැද්ද එහෙම නැත්නම් මාකට් එකට එන දවසක් ගැන කිසිම සඳහනක් ටෙක්නෝ සමාගමෙන් කරලා නැහැ.